දිට්වා සුලික නාටුව යනු ක්‍රියාකාරී හා මාරාන්තික නිවර්තන සුලික නාටුවක් වන අතර එය 2025 නොවැම්බර් අග සහ දෙසැම්බර් මුලදී ශ්‍රී ලංකාවට සහ දකුණු ඉන්දියාවට තදවැසි ගෙන ආවේය. එය 2025 උතුරු ඉන්දියානු සාගර සුලික නාටු සමයේදී ඇති වූ 14 වන නිවර්තන අවපදය සහ 10 වන සුලික නාටුව විය. මේ පද්ධතිය හොඳින් සැලකුරු කරන ලද පහළ මට්ටමක සිට පැමිණ පසුව ක්‍රමයෙන් සුලික නාටුව බවට පත් වී ශ්‍රී ලංකාව තුළ ගොඩබිමට ඇතුළු වූ අතර එමගින් පුද්ගලයන් 390කට වැඩි පිරිසක් මිය ගියහ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද මේ දිට්වා සුලික නාටුව ඇති වුණේ? ඒකට හේතුව මොකද්ද? මේක වර්ධනය වුණේ කොහොමද? මේකට නම ලැබුණේ කොහොමද? මේකේ පසුබැලපෑම් මොනවද? මේ හැම දෙයක් ගැනම අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි විස්තර නැතුව අපි වීඩියෝ එකට යමු. අප ශ්‍රී ලංකාව ඇත්තේ සමකයට ඉතා අසන්නව. උපාය මාර්ගික සාගර පිහිටීම නිසා ශ්‍රී ලංකාවේ අතීතයේ සිටම නැගෙනහිර සහ බටහිර අතර ජාත්‍යන්තර මුහුදු බෙලද මාර්ගවල වැදගත් කේන්ද්‍ර ස්ථානයන් ලෙස පැවතුණා. කාලගුණ විද්‍යාඥයන්ට අනුව සමකයේ ආශ්‍රිත සුලික නාටු හට ගැනීම බහුලව සිදුවන්නක් නොවේ. බෙන්ගාල බොක්කේ වෙනස් වීම හේතුවෙන් අප ශ්‍රී ලංකාව මහවැසි සහ තද සුළං වලින් බැටගැන සාමාන්‍ය දෙයක් වුවත් පිහිටු සුලික නාටු වලින් බැටගැම අසාමාන්‍යයි. ශ්‍රී ලංකාව පිහිට ඇත්තේ භූතටි මායිමකට ආසන්නයේ හෝ ඊට ඉහළින් හෝ නොවේ. එබැවින් භූමිකම්පාවට ගොදුරු නොවේ. ශ්‍රී ලංකාවේ ගිනි කඳු නැත. ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව නිවර්තන මෝසම් දේශගුණයේ කලාපය මගින් තීරණය වන අතර ඒ ඉතා සංකීර්ණ හා කලාපීය වශයෙන් විවිධත්වයකින් යුක්තය. ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධානතම ක්‍රමය වන්නේ මෝසම් සුලිකම. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000 පමණ වන නමුත් ඒ වියාලි කලාපයේ මිලිමීටර් 900 දක්වා අඩු වන අතර තෙත් කලාපයේ මධ්‍යම කඳුගරයේ බටහිර බෑවුම් වලදී මිලිමීටර් 5000 ඉක්මවිය හැකිය. පළමු අන්තර් මෝසම, නිරිත දිග මෝසම, දෙවන අන්තර් මෝසම සහ ඊසාන දිග මෝසම ආදී වශයෙන් කාලගුණ විද්‍යාඥයන් මෙම හඳුන්වන මේ මෝසම් අඩු වැඩි වේ. මෙය සාමාන්‍ය දෙයකි. ඒත් කාලගුණ විද්‍යාඥයන්ට අනුව සමගයට ආසන්නව සුලික නාටු හට ගැනීම ඉතාමත් දුර්ලභය. එසේ වුවත් 2004 සුනාමි ව්‍යසනයේද සිහිපත් කරමින් පසුගියදා අප බිහිසුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්නේය. ඒ දිට්වා නැමැති සුලික නාටුව අප කරාටට කඩා වැටි රට හා උතුරු දෙසට හමා යෑමත් සමග සිදුවුණු ජීවිත හානි, දේපල හානි අතිමහත්ය. සමකයේ ආශ්‍රිත සුලික නාටු හට ගැනීම ඉතා අඩු මට්ටමක පවතින්නේ නම් දිට්වා වැනි ප්‍රබල විනාශකාරී සුලික නාටුවක් නිර්මාණය වූයේ කෙසේද? මේ බොහෝ දිනකට ඇති ප්‍රශ්නයකි. කාලගුණ විද්‍යාඥයන්ට අනුව දිට්වා සුලික නාටුවද ප්‍රබල විපරීත කාලගුණ පෙරළිය. මෑත කාලීනව ලොව පුරා විපරීත කාලගුණික පෙරළි වැඩි වශයෙන් අපට දක්නට ලැබුණි. කාලගුණ විද්‍යාඥයන්ට අනුව මෙයට හේතුව මිනිස් ක්‍රියාකාරකම්. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම ඊට හේතුවක්. සුලික නාටු හට ගැනීම සඳහා අවශ්‍ය වන මූලිකම සාධකය වන්නේ කොරියෝලියස් බලය. කොරියෝලියස් බලය ඇතිවන්නේ පෘථිවි භ්‍රමණය හේතුවෙන්. මෙම බලයේ චලනය වන වාතය වැනි දේ කරවීමට අවශ්‍ය ග්‍රහලෝකීය වර්ටිසිටිය සපයයි. සමකයේ අසලදී කොරියෝලියස් බලය ශූන්‍යයට ආසන්න වේ. සමකයේ ආශ්‍රිත සුලික නාටු හටගන්නේ ඉතා අඩුවෙන් හෝ කලාතුරකින් වන්නේ. මේ නිසා සුලික නාටුවක් ඇතිවීමට සහ එය වර්ධනය වීමට අවශ්‍ය භ්‍රමණය කරකැවීම ඇති කිරීමට තරම් ප්‍රමාණවත් කොරියෝලියස් බලය සමගය නොවේ. හරියට කරකැවීමට නොහැකි මුදුනක් කරකැවීමට උත්සාහ කරන්නම් මෙනි. සමකයට ආසන්නව සාමාන්‍යයෙන් අවශ්‍ය වන උණුසුම් මුහුද, මතුපිට උෂ්ණත්වය සහ අඩු සුළං විචලනය වැනි අනෙකුත් කොන්දේසි පැවතියද කොරියෝලියස් බලය නොමැතිකම නිසා සුලික නාටු හට ගැනීමට බාධා එල්ල වේ. එපමණක් නොවේ. සුලික නාටුව සමගය දෙස ගමන් කරවන කොරියෝලියස් බලය අඩුවීම නිසා එහි භ්‍රමණය දුර්වල වී කුණාටුව විසිරුවා හැරීමට පවා තුඩු දෙයි. එසේනම් දිට්වා මෙසේ දරුණු වූයේ ඇයි? එය මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම් ඉහළ ගොස් නිර්මාණය වූ කාලගුණ විපර්යාස නිසාද? විද්‍යාඥ අනුව නම් පිළිතුර ඔව් යන්න. මෙම සුලික නාටුව දිට්වා යන නම යෙදුවේ කොහොමද? එහෙනම් යෙමනේ සෝකොත්‍රා වෙල්ල ඇති සුන්දර දිට්වා කොළඹ අනුව යයි කාලාගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් අනුමත කරන ලද විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සුලිකුණාටුවට නම් තැබීම සිදු කරේ. සුලිකුණාටු නම් තැබීම වගකීම එම කුණාටු ඇතිවන සාගර කලාපයට වගකිවිය යුතු කාලපීය විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වෙත පවරා ඇත. ශ්‍රී ලංකාව ඇතුළු උතුරු ඉන්දීය සාගර කලාපයේ බෙන්ගාල බොක්ක සහ ආරාබිමුල මෙම වගකීම ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දරනු ලබයි. අප අයත් මෙම කලාපයේ නම් තැබීම සඳහා කලාපයට අයත් සමාජික රටවල් 10 අප ශ්‍රී ලංකාව ඇතුළට බංගලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ යෙමනය එක්ව කටයුතු කරයි. සෑම සමාජික රටක්ම යෝජනා කරන ලද නම් ඇතුළත් ලැයිස්තුව සකස් කරනු ලබන අතර එම නම් සියල්ල එකතු කර අනුපිළිවෙලින් සකස් කරන ලද නාම ලේඛනයක් නිර්මාණය වේ. මෙම ලේඛනය භාවිතා කරනු ලබන්නේ වත්මන් වගුවේ නම් අවසන් වූ විට ඊළඟ වගුව වෙත යෑමෙනි. දැනට භාවිත කරන්නේ 2020 දී සම්පාදනය කරන ලද නවතම ලැයිස්තුව. අවපීඩන කලාපයන් නිවර්තන සුලිකුණාටුවක් දක්වා තීව්‍ර වී එහි සුළං වේගය පැයට කිලෝමීටර් 61 ඉක්මවා ගිය විට එම මොහොතේ නාම ලේඛනයේ ඊළඟට ඇති නම අදාළ කුණාටුවට යොදනු ලැබේ. මෙම නම් තෝරා ගැනීමේදී දැඩි නීති රීති අනුගමනය කළ යුතුයි. නම කෙටි සහ පහසුවෙන් උච්චාරණය කළ හැකි විය යුතු අතර කිසිදු දේශපාලනික ආගමික සංස්කෘත හෝ ස්ත්‍රීවුෂභාවය මත පදනම් කාටවත් නින්දාවක් අපහාසයක් සිදු නොවන ආකාරයෙන් නම් යෙදීම සිදුවේ. යම් සුලිකුණාටුවක් මහා විනාශයක් හෝ දැවැන්ත ජීවිතහානි සිදු කළහොත් එම නම නැවත කිසිදා භාවිත නොකිරීමට තීරණය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය නම ඉවත් කිරීම ලෙස හැඳින්වේ. මේ ඉවත් කරන ලද නමක් වෙනුවට නව නමක් යෝජනා කිරීමට අදාළ සමාජික රටට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ අධික වර්ෂාව හේතුවෙන් ගම්වතුර සහ නායම් ඇති වූ අතර ඒ ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් වර්ණ 390ක් තුවාල 14කට වැඩි පිරිසක් සහ අතුරුදහන් වූ පුද්ගලයන් 352ක් වාර්තා විය. ඊට අමතරව සහනමය වූ අතරතුර වෙන්නප්පුවේදී ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරය කඩම් වැටීමෙන් නියමවා මිය ගොස් තවත් සතුරු දෙනෙකු තුවාල ලැබීය. මහනුවර දිස්ත්‍රික්කයේ මාන 88ක් සහ අතුරුදහන් වූවන් 150ක්, මදුල්ල දිස්ත්‍රික්කයේ මාන 82ක් සහ අතුරුදහන් වූවන් 48ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාන 70ක් සහ අතුරුදහන් වූවන් 62ක්, කවුරුණෑගල දිස්ත්‍රික්කයේ මාන 52ක් සහ අතුරුදහන් වූවන් 27ක්, මාතලේ දිස්ත්‍රික්කයේ මාන 24ක් සහ අතුරුදහන් වූවන් 6ක් සහ එල්බිහිරේ මාන 69ක් සහ අතුරුදහන් වූවන් 59ක් වාර්තා විය. ගංගොඩ ගම්මානයේදී සිදු වූ නායකයන් පුද්ගලයන් සිටින මිය ගියහ. අම්පාර දිස්ත්‍රික්කයේ සයින්ද මරුතු ඔවුන්ගේ මෝටර රථයෙන් ගම් වතුරට ගසාගෙන යාමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගියහ. ජලා සහ ගංගා පිටාර ගැලීමෙන් මාර්ග අවීරු වූ අතර බලපෑමට ලක් වූ පළාත් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග වසා ලබන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජලයෙන් යට වූ බස් රථයකින් 69 දෙනෙකු මහමුදාව බේරාගත්හ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මාවිල් ආරුහි වේලක් ස්ථාන 10ක පමණ කැඩී ගිය අතර පදිංචිකරුවන් ඉවත් කරන ලදී. මඩ, ගල් සහ ගස් දුම්රිය මාර්ග මත කඩා වැටීමෙන් පසු ගතුරු කලාපයේ සමහර ප්‍රදේශවල බලධාරීන් දුම්රිය නතර කර අතර ඒවයි සමහරක් ගම් වතුරෙන් යට විය. දැඩි කාලගුණයේ හේතුවෙන් ප්‍රබල පුළුල් විදුලි බද වැටීම් සිදු වූ අතර ඒ කලාපයේ 25% සිට 30% දක්වා බලපා ඇත. ප්‍රධාන ජල විදුලි බලාගාර දෙකක් වන කොත්මලි සහ රන්ටබේ විදුලි රැහැන බෙද වැටීමෙන් පසු වසා දමන ලදී. නිවාස ගණනාවක් විනාශ වූ අතර දහස් ගණනාවක් නිවාස හමි විය. නවත මූලාශ්‍රවලට අනුව පවුල් 3,18,252 පුද්ගලයන් 1,1,56,860ක් පමණ කුළුල්ල පැතිර ගිය ගම් වතුරෙන් පීඩාවට පසු අතර පවුල් 59,266ක් හදිසි මධ්‍යස්ථාන 1,529 නවතානි ගත්හ. ගුවන් ගමන්ගත් අවලංගු කිරීමෙන් පසු දින 3ක් තිස්සේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් ආතරමං වූහ. ඉන්දියාව බලධාරීන් චෙන්නයි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් 83ක් අවලංගු කර අතර තමිල්නාඩුවේ පස වැස්සා දැමුහ. තමිල්නාඩුවේ සමහර ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇගවීමක් නිකුත් කරන ලදී. තමිල්නාඩුවේ දිට්වා නිසා ඇති වූ ආශාපතන ආශය සිදුවීම් වලින්
ආම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු සහ ගවින් 149 දෙනෙකු මිය ගියහ. තුතුතුකුඩි සහ නංජාවු හිබිත්ති කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර මල්දිතුරෙහි විදුලිසැල වැදීමෙන් 20 දෙනෙකු 20 හැවිදිරි තරුණයෙකු මිය ගියහ. තවත් දෙදෙනෙකු තුවාල ලැබිය. ගෝබින් හෙක්ටයාර 57000ක් බලපෑමට ලක්වූ අතර පැල්පත් 234කට හානි සිදුවිය. ආන්ධ්‍ර ප්‍රදේශයේ සමහර ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් වාර්තා විය. සුළු කුණාටුවෙන් උෂ්ණත්වය පහත වැඩීම හේතුවෙන් තෙලංගානා දින ගණනාවක් තිස්සේ හියුණු සීතලක් අත්විඳින ලදී. ඉතින් අද අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ගෙනාවේ දිට්ඨා සුළු කුණාටුව ගැන කරුණු කිහිපයක්. ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් ඔබට සුබ දවසක්.